සමිත් සූදානම් වන්නේ පිටිකරුවෙනි ආරම්භ කරන්නට. තරගයක් පිළින් ආරම්භ කරමු කාලය ගණන යන්ත්‍රය ආරම්භ කළා දැන්. මිනිත්තු 10 ඔබට ලැබෙන්නේ. ප්‍රථම පාන්දුවටම සිත් ගන්න අසුළු ලොෆ්ට් ස්ටේඩ් රයි පහවක් කරන්නේ CC පිටිකරුවා මේට පෙර තරගයේ ප්‍රථම පන්දුවෙන් දැවී ගියත් මේ තරගය තුළ 6-5කින් සිය පිටිකරුවෙනිම ආරම්භ කළා. ලකුණු 6යි මේ බඩ පිට කරන්නේ CC ලකුණු පූර්ව. මේ මාසේ ආරම්භයේදීම ශීරතා කුසලාන දෙකක් ලබා ගන්න සමත් වුණු කණ්ඩායම කරන්නේ කණ්ඩායම එවර පහරක් කෙල්ල කළා උඩ පාන්දුවක් ලෙස ගෝණේ තිබෙනවා අප බලමු. ඉතාමත් මැනවින් උඩ පාන්ද රැක ගන්නා විට දැවියනවා ප්‍රථම කඩුල්ල අකිල ජයලත් ඉතාමත් සුරකී උඩ පාන්දුවක් රැකගත්තේ. නාග පිටිකරුවා තප්පර 30ක් ඇතුළත පැමිණිය යුතුයි. නාග පිටිකරුවා දිමුත් පැමිණ තිබෙන්නේ. එවර පහරක් කෙල්ල කළා. හතරේ පහරක් එවර ඉතාමත් මැනවින් ලකුණු 4ක් හිමි කර ගන්නවාද. ඒ ලකුණු 4ක් ලබා ගත් බව සංඥා කළා. ලකුණු තත්ත්වය ලකුණු 10යි මේ බඩ පිට. මිලින පියෂාන් නවක පාදුවවන්න කැඳවා ගන්නවා දැන් පාදුවාරේ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රිකට් මහව රාජධානිය උපත ලද ක්‍රීඩකයා වන්නේ විශ්වවිද්‍යාල ලෙස ක්‍රිකට් මහව ජාතික පාසලේ අධ්‍යාපනය ලැබුවේ. පොල්ටස් පාන්දුවක් පිටතටම ලබා ගත්තා. එක ලකුණක් ලබා ගන්නවා සීමා ලකුණක් ලබා ගන්නවා පිටිකරුවා. එම ලකුණත් සමග ලකුණු තත්ත්වයේ ලකුණු 17ක් දක්වා වැඩි කර ගන්න සමත් වී තිබෙනවා මේ බඩ පිට. හොඳ පාන්දුවක් ඉතාමත්ම තියුණු පාන්දුවක් අඟල්ලාමේ සීමාව තුළ පාන්දුවවන්න විකට් විකට් පාන්දුවක් යොමු කළේ. කෙසේ වෙතත් ලකුණක් ලබා ගන්නට සමත් වුණා. එම ලකුණත් සමග ලකුණු තත්ත්වයේ ලකුණු 17ක් දක්වා 17ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා මේ බඩ පිට. ප්‍රථම පාන්දුවාරයේ ලකුණු 16ක් ලබාගත් පිටිකරුවන් ලකුණු 18ක් ලබාගෙන තිබෙනවා. මිලින ප්‍රේෂාන් පාන්දුවාමේ සිටින පාන්දුවවන්න ඔය තාමත්ම දක්ෂ ක්‍රීඩකෙක්. මිලින ප්‍රේෂාන් පුදුමාකාර වාසනාවක් ගතයෙක්. එවර පහරක් කෙල්ල කළා. හරබා පහරක් කෙල්ල කරනවා. ශ්‍රී ලංකාවේ දැවැන්තම තරගමාලා දෙකක් වුණු දෙව්නුවර ප්‍රීමියර් ලීග් තරගමාලාව කුරුණෑගල නීට් ක්‍රීඩකයන් ජය ගන්නා පිටේ සමාජිකත්වයේ ලැබුවා මේ පන්දුවවන්න. ඒ වගේම ශ්‍රී ලංකාවේ දෙවන වැඩිම මුදල් ත්‍යාගය නැතිනම් වැඩිම මුදල් ත්‍යාගය ලබා දුන් ලක්ෂ 27 තරගමාලාව තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරගමාලාව ක්‍රීඩකයන් ජය ගන්නා විට තරගය තුලත් මේ ක්‍රීඩකයා සමාජිකත්වයේ ලැබුවා. ඒ අනුව රුපියල් ලක්ෂ 52ක් ලැබුණු තරගමාලාවන් දෙකකදී මේ ක්‍රීඩකයා එම කණ්ඩායම් දෙකේම සමාජිකත්වයේ ලැබීමට තරම් වාසනාවට පත් වුණා. මිලින ප්‍රේෂාන් ඒ අනුව තවත් ලකුණක් හිමි කරගත්තා. එම ලකුණත් සමග ලකුණු තත්ත්වය ලකුණු 20ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා. අද පාවුදුර සංචිත වෙනුවෙන් ක්‍රිකට් දක්ෂිණ ලංකාවේ උපත ලද රමේෂ් ලක්මාල් සම්බන්ධ කරගෙන තිබෙනවා. රමේෂ් ලක්මාල් එකතු කරගෙන තිබෙනවා මේ කණ්ඩායම වෙනුවෙන්. සරත් මදුෂ්ක කැඳවාගෙන තිබෙනවා පන්දුවාරේ ක්‍රියාත්මක කරන්නට. මේ ක්‍රිකට් මොරටු පුත්‍රයා මොරටුව ප්‍රදේශය තුළ ජීවිකාව ගෙවා දමන නායක ශ්‍රී ලංකා යුද හමුදාව තුළ වර්තමානයේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකෙක් ලෙස තරග කරනවා.
පුල්ටස් පන්දුවක් ලැබුණේ පිටතට නමුත් ඒ සාර්ථක පහරක් බවට පරිවර්තනය කර ගන්නට ඉඩකඩ නැහැ. අශාන්ත ලෙෆන් ඉතාමත් බැනමින් උඩ පන්දුව රැක ගන්නවා විට වමත් පිටිකරුවාගේ ඉනිම නිමා කළා. නවක පිටිකරුවාට මයික්මනින් ආරාධනා කරනවා පිටිහසුරුම් රේඛා මතට සම්බන්ධ වන්න යොහාන්. නවක පිටිකරුවා දිවෙන සරත් මලුෂ්කි ෆෙර්නාන්ඩෝ right and round විකට් අන්තයෙන් පන්දුව යොමු කිරීම සඳහා එවර පුල්ටස් පන්දුව පිටතටම ලවාගෙන සුපිරි නතර කර ගැනීමක් එනම් පොළවේ සිට අඩි 4-5ක් උඩට පැන ඉතාමත්ම විශිෂ්ට පන්දු නතර කර ගැනීමක් රමේෂ් ලග්මල් නිසක ලකුණු 5ක් අපාදු කළා. සත්‍ය වශයෙන්ම ලකුණු 6ක් එක ලකුණක් බවට පරිවර්තනය කළා. මේ අත්පන්දු ක්‍රීඩාවේ ඉතාමත් ඉහළින් පාර එල්ල කරන ප්‍රබල ප්‍රහාරකයෙක්ගේ ලක්ෂණ පෙන්වුම් කළා මේ පිටිකා පන්දු රකින්න. එවර පාරක් එල්ල කළා රමේෂ් ලග්මල් වෙතරම පන්දුව යොමු වන විට එක ලකුණක් හිමි කරගත්තා. එම ලකුණත් සමග ලකුණු තප්පේ ලකුණු 22ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා. ප්‍රථම පන්දුවාරයේ ලකුණු 16ක් ලබාගත් පිටිකරුවන් දෙවන පන්දුවාරය තුළ හුදුමාකාර පාලනයකට අසු කළා මිලිඳ. දැන් මේ තිබෙන පන්දුවාරය යොමු කරන්නේ එවර පහරක් එල්ල කළා. කෙසේ වෙතත් එක ලකුණක් අශාන්ත ලෙෆන් පන්දුව රැගෙන බාර දෙද්දී ලකුණ සම්පූර්ණ කරගත්තා. එම ලකුණත් සමග ලකුණු තප්පේ ලකුණු 23ක් ලබා ගත්තා. ලකුණු 24ක් ලබා ගත යුතුයි. නියමිත පන්දුවාර 4 තුල පන්දුවාර 3 තුල දාරගේ ජය ගැනීමට මා ඉක්මනින්ම ආරාධනා කරනවා. ඒකා මතට ධනුෂ්ක සම්පත් සමග අශාන්ත ලෙෆන් පැමිණ තිබෙන්නේ. පිටිහැසුරුම් රේඛා මතට සමිත් කැඳවා ගන්නවා. කරන්දෙනිය සිසි කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම පන්දුවාරේ ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පන්දුව සාර්ථකයි. වේගයෙන් පන්දුව යොමු කළා. එබැවිට පිටිකරුවන් දෙදෙනා ඉතාමත් ඉක්මනින් ලකුණක් වෙත ප්‍රවිෂ්ඨ වුණා. ඒ ලකුණත් සමග ලකුණු තත්ත්වය ලකුණු 1යි. මේ ධනුෂ්ක සම්පත් අභියෝගතා කුසලාවන දෙබඩ සාර්ථක තරගමාලාව ලැබෙන අගෝස්තු මාසය තුළ ශූන්‍යන්ත මිලියන 5ක් ලබා දෙන තරගමාලාවක් බවට ඔවුන් පත් කර තිබෙනවා. මෙවර කටුනායකදී ඒ තරගමාලාවන් ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දුවට පුදුමාකාර ශක්තියක් එක්කාසු කරන තරග සංවිධායක වරෙක් ධනුෂ්ක සම්පත් මහතා සහෝගේ බිරිඳ ශාන්ත ලෙෆන්ගේ පිට ක්‍රියාත්මක වුණා. ඉතාමත්ම ලෙහෙසියෙන් ලබාගත් ලකුණු 6ක් වයිඩ් ලර්නෝන් කලාපයේ දෙහිලින් පන්දුව ස්ථානගත කළා. ඒ වගේම එළඹෙන ජූනි මාසය තුල ක්‍රියාත්මක වෙනවා ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු මුදල් ප්‍රමාණය ලබා දෙන තරගමාලාව ලක්ෂ 55ක් ලබා දෙන තරගමාලාව ප්‍රකට බලංගොඩ පුරවරය තුළ හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් ඉබර යොමු කළේ පන්දුව පොයින්ට් අතරින් සානගත වන විට එක ලකුණයි දෙවන ලකුණ වෙනුවෙන් අවස්ථාවනේ ඉතාමත් හොඳින් පන්දුව රැගෙන පන්දුව බාර දෙන විට ලකුණ සම්පූර්ණ කරගත්තා. ඒ ලකුණත් සමග ලකුණු තත්ත්වයේ ලකුණු 8ක් දක්වා වැඩි කරගෙන හඹා යන්නේ ලකුණු 24ක ජයග්‍රාහී ඉලක්කයක් ඒ ලකුණු 8ක් ලබාගෙන තිබෙනවා මේ බඩපිට පානදුර සුපර් පැෂන්ස් ක්‍රඩකින්. එවර පහරක් කෙල්ල කළා ස්ක්‍රාලෙක් අතරට කෙසේ වෙතත් එක ලකුණක් පමණයි ලැබෙන්නේ. සීමා ලකුණක් ලැබෙන පාරක්. එම ලකුණත් සමග ලකුණු තත්ත්වයේ ලකුණු 9ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා. ප්‍රථම පන්දුවාරයේ නිමාවෙද්දී පානදුර සුපර් පැෂන්ස් කුඩකින් කිසිම ගුණදමේ ලකුණු 9ක් ලබාගෙන තිබෙනවා. අති විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් මේ තරගමාලාව සජීවීව නරඹන ආකාරය පේන්න තිබෙනවා. දිවිතුර රංජන් ක්‍රීඩාපීඨය තුළ ඒ වගේම CS ලයිව් ඔස්සේ මේ තරගමාලාව අදව ඉතාමත්ම විශාල පිරිසක් දෙස් විදෙස්සේ නරඹමින් තිබෙනවා. තිලින කැඳවාගෙන තිබෙනවා. තිලින කැඳවා ගන්නේ දෙවන පන්දුවාරයේ අවන්ට ක්‍රීඩාපීඨය තුළ එකල කරන්දෙනිය සිස්සි කණ්ඩායමේ සිටි නිත්‍ය ආරම්භක වේග පන්දුවවන දැන් ඔහු මල ක්‍රීඩාවෙන් නිවත සිටින නිසා මේ තරගමාලාව තුළ දෙබඩ පන්දුවවන ලෙස ආදේශ කරගෙන තිබෙනවා. ධනුෂ්ක සම්පත් පහලක් ගෙල්ල කළා. මිඩ් විකට් දෙසින් පන්දුව ස්ථානගත වන විට තවත් එක ලකුණක් හිමි කරගත්තා. ඉම ලකුණත් සමග ලකුණු තත්ත්වය ලකුණු 10යි. මා මීට පෙරත් කතා කළා අපගේ දීර්ඝකාලීන මිත්‍ර ප්‍රබලවත් පිටිකරු සනත් උදේ කුමාරගේ පවුලට එක්වුණු නවක සමාජිකයා අප ඉතාමත්ම හරසරින් පිළිගන්නා ලකුණු 10යි ලකුණු තත්ත්වය මේ වන විට
සිය තෙවන පිය පදවිය ලැබුවා අද දිනේදී සනත් උදේ කුමාරයන්. එවන පහරක් කෙල්ල කළා උඩ පන්දුවක් ලෙස ගෝණයේ තිබෙනවා රැක ගන්නවා විශිෂ්ට උඩ පන්දුවක්. එයා අනුව ශාන්ත ලෙෆන්ගේ ඉනිම නිමා කළා තිලින. ඊටමත් හොඳ පන්දුවක් ගෙම කරමින් කරන්දෙනිය සිසි කුණකින් ලබාගත් ප්‍රථම බලාපොරොත්තු ජයග්‍රහණය ලබා ගන්නට සමත් වුණා. දැන් ඔහුගේ දැවියාමත් සමග නවක පිටිකරුවා රමේෂ් ලක්මල් සම්බන්ධ කරගන්නේ ක්‍රීඩා පිටිය තුළද වත්මනේ ඊටමත් ප්‍රබල දස්කම් දක්වන ප්‍රබල දකුණ පිටිකරුවා වත්මනේ අමිත් කුමාරගේ නායකත්ව කළමනාකාරීත්වයෙන් යුතු හබරාදුව කුමාටුව සාරාම්භක පිටිකරු වෙනිම ආරම්භ කරන පිටිකරුවා එක්කලක් මේ ක්‍රීඩකයා මේ ධනුෂ්ක සම්පත් සමග පානදුර සුපර් පැෂන්ස් පිටිකරු වෙනිම ආරම්භ කළ ඉතිහාසයක් තිබුණා. එක්කලක් ප්‍රකට වැලිගම රාජකීය රොයල් පිටිකරු වෙනිම සම්රාජ් සමග ආරම්භ කළ යුගයක් තිබුණා. එක්කලක් පැලැඳ එක්සත් පිටිකරු වෙනිම එක්කලක් වේරාගොඩ එක්සත් පිටිකරු වෙනිම එක්කලක් බලපිටිය ගැමෝගන් පිටිකරු වෙනිම එක්කලක් ගෝනා පිටවල විජය පිටිකරු වෙනිම ආරම්භ කළ ප්‍රබලතම දකුණත් පිටිකරුවා අහුන්ගල්ල පතිරාජ මහාවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ. කෙටි පන්දුවක් පැමිණි විකසම ඉතාමත්ම සාර්ථක පහරක් ස්කාලේ කලාපයට ඉහළින් නිසානගත කළා. එම ලකුණු හයත් සමග ලකුණු පූර්ව 16ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා. පානදුර සුපර් පැෂන්ස් ක්‍රීඩකයන් තවත් ලකුණු 8ක් අවශ්‍යයි තරගයේ ජය ගැනීම සඳහා. මේ තරගයෙන් පසු හාලියල්ල කැරබියන් සහ තල්ගස්වල CC කණ්ඩායම් දෙක සූදානම් වන්න ඔබේ තරගයයි ක්‍රියාත්මක වන්නේ ක්‍රීඩා පිටිය තුළ. මට තේරෙනවා මට කියන්න ඕවා. ටීම් අතර තිබ්බනේ මේ තාරා එකයි තල්ගස්වල ශ්‍රී ලංකාවේ ඉන්නේ ටීම් අතර ගස්සලා ෆයිනල් එක වේලා ලක්ෂන්ට තියන්න තිබ්බනේ. මම ඒක කියන්නේ බොරුවට මොකද? සමිත් කැඳවා ගන්නවා පන්දුවවන්ට පාදක පන්දුවවන්න ධනුෂ්ක සම්පත් හමුවේ පන්දුවවන්ට එවන සාර්ථක පන්දුවක් ඊටාත්ම සාර්ථක පන්දුවක් ධනුෂ්ක සම්පත් පරාජයට පත් කළා අපේ තරග නරවන්නේ ඊටාත්ම හොඳ පන්දුවකින් සමිත් පන්දු වාරය ආරම්භ කළේ. තවත් ලකුණු 8ක් අවශ්‍යයි තරගයේ ජය ගැනීමට. එවර වයිට් පන්දුවක් පිට පන්දුව නිදැල්ල යාමකට ඉඩකඩ ලබා දුන්නා. ධනුෂ්ක සම්පත් තවත් ලකුණු 7ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගැනීමට සඳහා. පන්දු 7ක් පන්දු 3ක් ඉතිරිව තිබෙනවා. හරබා පහලක් කෙල්ල කළා එක ලකුණක් හිමි කර ගන්නවා. එයා දෙවන ලකුණ මෙන්න අවස්ථාවනේ. දැන් පන්දු දෙකක් තුලදී ලකුණු 6ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට. පන්දු 2යි ලකුණු 6යි. පානදුර සුපර් පැෂන්ස් ක්‍රීඩකයන්ගේ ඉලක්කය ඒ වලකාලීමයි. කරන්දෙනිය සිසි ක්‍රීඩකයන්ගේ වෑයම විතරනේ. අප බලමු තුරු තරගයක් රංජන් ක්‍රීඩා පිටිය තුළ ඇල්පිටිය දිවිතුරවත් රංජන් ක්‍රීඩා පිටිය තුළ සමිත් පන්දුවවන්න එවර දුර්වල පන්දුවක් වයිට් පන්දුවක් ඉතාමත්ම නිවැරදිව තේරුම් ගත්තා දකුණත් පිටිකරුවා. ඒ අනුව දැන් පන්දු දෙකක් තුලදී ලකුණු 5ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට. මේ තරගයේ නිම වූ විගස හාලියල්ල කැරබියන්ස් වගේම තල්ගස්වල CC තරගය ආරම්භ කරගත යුතුයි. එවරත් දුර්වල පන්දුවක් යොමු කළේ වයිට් පන්දුවක් කියලා තීරණය කළා. මෙන්න එක ලකුණක් හිමි කර ගන්නවා පිටිකරුවන් දෙදෙනා. පන්දු රකින්නන්ගේ දුර්වල අඩුපාඩුව ඉතාමත් මැනමින් ප්‍රයෝජනයට ගත්තා. එම ලකුණු දෙකත් සමග ලකුණු පූර්ව දැන් ලකුණු 21ක් දක්වා ලකුණු 21ක් දක්වා වැඩි කළා. තවත් ලකුණු 3ක් අවශ්‍යයි තරගයේ ජය ගැනීමට. හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් මැනමින් යොමු කළා. එක් පන්දුවක් තුළ ලකුණු 3ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට. ලකුණු 2ක් ලබා ගත්තොත් තරගයේ සම තත්ත්වයට පත් වෙනවා.
එක් පන්දුවයි ලකුණු 3යි. කණ්ඩායම් දෙකේම හෘද ස්පන්දන වේගය වැඩි වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා ක්‍රීඩා පිටිය තුළ. මෙන්න දිවෙනවා තීරණාත්මක පන්දුව යොමු කිරීම සඳහා. එවන පහරක් කෙල්ල කළා එක ලකුණක් හිමි කර ගන්නවා. ඒවර දුර්වල තීරණයක් ලකුණු දෙකක් ලැබුණා පියතරගේ නරඹන්නනි. තරගේ සමතත්වයට පත් වුණා. තරගේ සමතත්වයට පත් වුණා. පන්දුවට පහර දෙන කණ්ඩායම පන්දුවට පහර දෙන්න පන්දුව රකින්න කණ්ඩායම පන්දුව රකින්න. පන්දුවට පහර දෙන කණ්ඩායම පන්දුවට පහර දෙන්න පන්දුව රකින්න කණ්ඩායම පන්දුව රකින්න සුපිරි පන්දු වාරය. පන්දු හතරයි ලැබෙන්නේ. ඉක්මනින් පන්දුවට පන්දුව රකින්න කණ්ඩායම පන්දුව රකින්න. පන්දුවට පහර දෙන කණ්ඩායම පන්දුවට පහර දෙන තරගේ ඉක්මනින් ක්‍රියාත්මක සමිත් පන්දු වාරය ක්‍රියාත්මක කරන්නේ ක්‍රීඩා පිටිය තුළ. තීරණාත්මක පන්දු හතර යොමු කරන්නයි දිවෙන්නේ සමිත්. ප්‍රථම පන්දුවටම පහරක් කෙල්ල කළා. උඩ පන්දුවක් රැක ගන්නවා අසුරකිව. ඒ අනුව තවත් කඩුල්ලක් බිඳවැටුනොත් මේ සුපිරි පන්දු වාරය නිමා වෙනවා. අනිසක වශයෙන්ම ආත්ම විශාල අවකාශස් කුඩකින් කිරීම නොවුණා නම් මේ වන විට පානදුර සුපර් පැෂන්ස් කුඩකින්ට ප්‍රශ්නාර්ථයක් ඇති වෙන්න තිබුණු තරගයක් බවට මේ පත් වෙනවා. වාසනාව සහ දක්ෂතාවය අතර පුදුමාකාර ගැළපීමක් තිබුණා ඒ තරගය තුළ. එබර පහරක් කෙල්ල කළා. සීමා ලකුණක් ලැබෙන පහරක්. සත්‍ය වශයෙන් මේක ලකුණක් පමණයි ලැබෙන්නේ. ඒ අනුව පන්දු දෙකක් තුළ එක් කඩුල්ලක් මිදවැටි එක් ලකුණක් ලබාගෙන තිබෙනවා. පානදුර සුපර් පැෂන්ස් කුඩකින් මිදවැටුණොත් අත්‍රායම සමග එකිනෙකා මුණ ගැසෙනවා දක්ෂිණ ලංකාව තුළ. එවර හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් තවත් එක ලකුණක් හිමි කර ගන්නවා. පන්දු තුනක් තුළ එක් කඩුල්ලයි ලකුණු දෙකයි මේ බඩ පිට කරන් දෙන්නේ කුඩකින්ට. ඒ බලවත් වාසියක් මෙන්න ලකුණු 6ක් හිමි කර ගන්නවා රමේෂ් ලක්මාල්ගේ පිටෙන්. ඒ අනුව ලකුණු තත්ත්වයේ ලකුණු 8යි මේ බඩ පිට ලකුණු 9ක් ලබා ගත යුතුයි. මා ඉක්මනින්ම පානදුර කුඩකින්ට ආරාධනා කරනවා පන්දු රැකීමේ කාර්යභාරය බෙදෙමින් තමන්ගේ නතින් ගිලීගේ තරගේ නැවත ලබා ගන්නට. මේ මාතරු ඔයගොල්ලෝ වීදුරුද මේ? මේ මාතරු වීදුරුද? ඒ පොඩි දනුස්ක හොඳ පන්දුවක් බ්ලොක් හෝල් එක තුලටම යොමු කළා. කෙසේ වෙතත් එක ලකුණක් හිමි කර ගන්නවා ඒ අවකාශය තුලදී. දැන් පන්දු තුනක් තුල ලකුණු 8ක් ලබා ගත යුතුයි තරගේ ජය ගන්නට. මෙන්න ප්‍රියෂාන් මහව එක්ස්වසන නාමෙන් ක්‍රීඩා පිටිය තුල හඳුන්වන ක්‍රීඩකයා මහව මහසෙන් මහවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ. පන්දු තුනයි ලකුණු 8යි දැන් ඉලක්කය කරන් දෙන්නේ සිසි ක්‍රීඩකින්ට. එවර පන්දුවක් යොමු කළා. කෙසේ වෙතත් එල්ල කළ පහර තරම්ම සාර්ථක නැහැ. ලකුණු දෙකක් පන්දු දෙකක් තුල මිලින ප්‍රියෂාන් ලබා දුන්නා. දැන් පන්දු දෙකක් තුල ලකුණු 7ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගැනීම සඳහා. සමිත් සුදාරවානි ක්‍රීඩා පිටිය තුළ තමන්ගේ පිටෙන් ලකුණු ලබා ගන්නට. එවන සාර්ථක පන්දුවක් ෆලෝ ත්‍රෝ එක තුළම පන්දුව වේගය අඩාල කරගත්තා. එක් පන්දුවක් තුළ ලකුණු 7ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට. යම් හේකින් මේ පන්දුව තුළ 6 පහරක් ලැබුණොත් නැවත තරගයේ සමතත්වයට පත් වෙනවා. එසේ වුවොත් මා විශ්වාස කරනවා තරග සංවිධායකවරුන් දෙවන විකල්පයට ආවේ කාසිය වාසිය වෙනුවෙන් අවස්ථාව උදා කර දෙන්න. පහරක් කෙල්ල කළා. උඩ පන්දුවක් ලකුණු 4ක් පමණයි ලැබුණේ. කෙසේ වෙතත් කරන්දෙනිය සිසි කුඩකින් පරාජයට පත් කරමින් පානදුර සුපර් පැෂන්ස් කුඩකින් තරගයේ ජය ගන්නවා. හාලියල